හෙලෝ යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා SL Power Academy YouTube channel එකට. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මේ මගේ channel එකෙන් ගේන AI video generate කරන වීඩියෝ එකත් එක්ක. ඉතින් අද ඔයාලට මම step by step කියලා දෙනවා කොහොමද මේ AI video එකක් සිංහලෙන් ඔයාලා generate කරගන්නේ කියලා. වැඩි වෙලාවක් නැහැ. විනාඩි 10න් ඔයාලට මම මේක කරලා පෙන්නනවා. ඉතින් ඔයාලා හදද්දී කියන්නේ ඔයාලා මේක generate කරද්දී මම මේක guide කරන හින්දා විනාඩි 10ක් 15ක් යන්නේ. ඉතින් ඔයාලා මේක හදද්දී විනාඩි 5න් ඔයාලට හදාගත්ත හැකි. ඉතින් ඒ තරම් ලේසියට ඒ තරම් simple විදියට මම ඔයාලට කියලා දෙනවා AI video එකක් හදාගන්නේ කොහොමද කියලා සිංහලෙන්. ඉතින් මේකට අපිට අවශ්‍ය කරන්නේ පොඩි website එකක්. ඉතින් ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මම මේකෙන් හදාගත්ත AI video එකක්. එහෙනම් ගිහිල්ලා ඔයාලා බලලා එන්නකෝ. අම්මෝ මට මහන්සි. හරි. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගන්න ඕන නම් ඔයාලා මාව skip නොකර මෙන්න මේ විදිහට මම කියන විදිහට ඔයාලා වැඩ ටික කරලා යන්න. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ Google Chrome open කරගන්න. ඉතින් හොඳට මතක තියාගන්න මේක ඔයාලට phone එකෙන් කරගන්නත් පුළුවන්. phone එකෙන් ආවත් මම මේ කියලා දෙන interface එකම තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා search කරගන්න ඕන Google Flow කියලා ඔයාලා මේක search කරගන්න. හරි. ඉතින් ඔයාලා Google Flow කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Flow Labs Google කියලා ඔයාලට මෙන්න මේ වගේ link එකක් එනවා. ඒක උඩ එකපාරක් touch කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ website එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මෙතනින් දැන් ඔයාලා දෙන්න create with flow කියලා. ඉතින් ඊට පස්සේ දුන්නට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. load වෙලා ඉවරනහම ඔයාලට එනවා මෙතන අපේ Gmail password දීලා මේකට sign වෙන්න. ඉතින් මේක ඔබලා අපි sign වෙමු දැන්. මෙන්න මෙතන මේ ක්ලික් කරලා පස්සේ අපේ Google account එක select කරන්න අපිට වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Google account එක select කරනවා. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඊට පස්සේ new project කියලා ඔයාලා project එක කරගන්න ඕන වටපිටාව ඔයාලගේ load කරලා දෙනවා. ඉතින් දැන් අපි කොහොමද මේකේ video generate කරගන්නේ? ඉතින් ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් මෙතනින් අපි මෙන්න මේ විදිහට new project දෙමු. new project දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ අපේ නිකන් chat GPT එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ interface එකක් load වෙනවා. හරි. ඉතින් දැන් ඔයාලට මෙන්න මේක උඩ එකපාරක් click කරගත්තාම මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලට එක තියෙනවා create image තියෙනවා frame to video තියෙනවා. ඉතින් ඒ වගේ option ටිකකුත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා තෝරගන්න text to video කියලා. ඉතින් text to video කියන එක උඩ එකපාරක් click කරගත්තට පස්සේ දැන් අපි මෙයාලට guide එකක් දීලා තමයි මේක හදන්න යන්නේ. කියන්නේ මෙයාලට අපි කියන්න ඕන. ඒ කියන්නේ අපි දැන් මේක මෙයාලට කියන්න ඕන අපිට මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක ඕන. ඉතින් එතකොට මෙයා විසින් ඒ කියන්නේ මේ AI එක විසින් අපිට මේ වීඩියෝ එක අපි කියන විදිහට හදලා දෙනවා. ඉතින් මේක අපි ඉංග්‍රීසියෙන් තමයි ටයිප් කරගන්න ඕන. ඔව් ඉතින් බය වෙන්න එපා. ඉංග්‍රීසි ටයිප් කරන්නත් විදිහක් තියෙනවා. ඉතින් ඒ තමයි අපි chat GPT එකට ගිහිල්ලා කියලා බලමු මෙන්න මේ විදිහට මට මෙන්න මේ කතාව ඉංග්‍රීසියට හරවලා දෙන්න කියලා. එතකොට එයා අපිට මේක කන්වර්ට් කරලා දෙනවා ඉංග්‍රීසි වලට. හරි. ඉතින් දැන් අපි chat GPT එකෙන් හම්බෙමු. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට chat GPT එකට ආවා. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ කතාව ටයිප් කරගන්න එක. ඉතින් ඔයාලට ඕන කතාවක් සිංහලෙන් ටයිප් කරගන්න. ඊට පස්සේ යාට කියන්න මෙන්න මේ විදිහට මට මේක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා දෙන්න කියලා. එතකොට මෙයා අපිට ඒ කතාව ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා දෙනවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ එක ටයිප් කරගන්නවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ කතාව ටයිප් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මෙයා දැන් අපිට ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා අපේ කතාව එයා දීලා තියෙනවා අපිට. හරි. දැන් අපි ගන්න මෙන්න මේක මේ විදිහට copy කරගන්නවා. copy කරලා අපේ flow එකට අපි මෙන්න මේ විදිහට මේක paste කරගන්නවා. හොඳට මතක තියාගන්න අපි එයා ඒ කියන්නේ එයා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම මෙතන type කරලා තියෙන්නේ මීහෙක් ගහක් උඩ ඉන්නවා කියලා තමයි මම මෙතන type කරලා තියෙන්නේ. ඉතින් එයා කියනවා අම්බෝ මම මාරු උසගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක අපි type කරගන්න ඕන සිංහලෙන්. ඒකින්ද මම මෙන්න මේ විදිහට එයා ඒ type කරන කෑල්ල මම මෙහෙම මකා ගන්නවා. මෙන්න මේ විදිහට අපි එයා කියන කෑල්ල සිංහලෙන් තමයි type කරගන්න ඕන. ඉතින් මම මෙතන he is saying කියලා තියෙන්නේ. එතන ඉඳන් සිංහලෙන් තමයි ගහ ගන්න ඕන. ඉතින් ඒකට අපි කරන්නේ හෙලකුරු app එක open කරගන්න මෙන්න මේ විදිහට හෙලකුරු කියලා type කරගෙන හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා හෙලකුරු කියලා type කරගෙන හෙලකුරු typing keyboard එක open කරගත්තා නම් මෙන්න මේ විදිහට ඔයාලා මෙතනින්
සිංහල ෆොනෙටික්ස් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයාලා කරන්න ඕන සාමාන්‍ය විදිහට ඔයාලා ඉංග්‍රීසි සිංහල ටයිප් කරන විදිහට මේකේ ටයිප් කරන්න. එතකොට ඔයාලා ඉංග්‍රීසි වලින් ටයිප් කරන වචනේ සිංහල වලින් තමයි මේකේ පෙන්වන්නේ. හරි. මේ විදිහට මම දැන් ටයිප් කරගන්නවා. අම්මෝ මම්මාරෝ උසගෙන ඉන්නේ කියලා මම මේක ටයිප් කරගන්නවා දැන්. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේක ටයිප් කරගත්තට පස්සේ මම මේක මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන මෙන්න මේ විදිහට අපි අර මෙන්න මෙතෙන්ට සේව් පේස්ට් කරගන්නවා. හරි ඉතින් දැන් තියෙන්නේ අපිට මෙන්න මේක ඊතලයේ ඔබලා මෙයාට ක්‍රියේට් කරන්න ඉඩ දෙන එක. හරි ඊට පස්සේ මෙන්න මෙතන විනාඩියක විනාඩි 2ක වගේ කාලයක් ඇතුළත මෙයා අපිට මෙන්න මේක කන්වර්ට් කරලා දෙනවා අපේ වීඩියෝ එකක් විදිහට. ඉතින් දැන් අපි බලමු විනාඩි 3කින් සෙට් වෙලා කොහොමද මෙයා මේ වීඩියෝ එක ජෙනරේට් කරලා අපිට දීලා තියෙන්නේ කියලා. හරි ඉතින් ඔන්න අපි ආයෙ හම්බුණා. ඉතින් දැන් අපි කරන්න යන්නේ මෙන්න මෙයා ක්‍රියේට් කරලා දුන්න AI වීඩියෝ එක අපි දැන් ප්ලේ කරලා බලමු මේක කොහොමද ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් ලස්සනට ග්‍රැෆික් ටික නිර්මාණය වෙලා තියෙනවා. හරි අපි මෙන්න මෙතනින් මේක ප්ලේ කරලා බලමු. අම්මෝ මම මාර උසකනේ ඔන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් ලස්සනට මේක ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට ඕන ක්වොලිටි එකට මෙන්න මෙතනින් ඔබවම මෙන්න මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. ටිකකින් ඩවුන්ලෝඩ් බටන් එක පොප් අප් වෙලා මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද අමුතුම වීඩියෝ එකක් තිබ්බේ. ඉතින් යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි තවත් සුපිරි වීඩියෝ එකකින් අනිවාර්යෙන් සෙට් වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. Once you fall for the taste of love.